අපෙන් ගත්තු ගෑස් ටැංකියක් මේක ලීක් වෙනවා කියලා මාරු කරගන්න ඇවිල්ලා මං ඇහුවා වොෂර් එක මාරු කරලා බැලුවද කියලා. එහෙම දෙයක් ගැන දන්නේවත් නැහැ. ඉතින් මං හිතුවා ඒක වීඩියෝ එකකින් ඕගොල්ලන්ට දැනුවත් කළොත් හොඳයි කියලා. මේ වගේ පුංචි රබර් වොෂර් එකකින් ලොකු අනතුරක් වළක්ව ගන්න පුළුවන්. ඉතින් බලන්න වීඩියෝ එක අවසාන වෙනකන්. මං දැන් පෙන්නන්නේ හොඳ රබර් සීල් එකක් තියෙන වෑර් කරක්. අපිට කඩේකින් ගන්නකොට ඒකේ පොලිතින් එක ගලවලා බලන්න බැහැනේ රබර් සීල් එක හොඳයිද නැද්ද කියලා. මේ ඔයාලට පෙන්නන්නේ පරණ රබර් සීල් එකක් තියෙන වෑර් කරක්. මෙන්න මේ වගේ එකක් මාරු කරගන්න හැටි අපි දැන් මේ වීඩියෝ එකෙන් බලමු. මම මේක ගලවන්නේ පොඩි ෆ්ලැට් ටෙස්ටර් එකකින්. ඕගොල්ලෝ මේකට ගොඩක් ෂාප් දේවල් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් වොෂර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ගෙදරට ගෙනාපු ගෑස් ටැංකියේ වොෂර් එක ගොඩක් හොඳ එකක් නම් ඕගොල්ලෝ ගෑස් එක ඉවර වෙලා යනකොට ඒ වොෂර් එක ගලවගෙන තියාගන්න. හදිස්සිය හරි පරණ වොෂර් එකක් තියෙන ගෑස් ටැංකියක් ආපු වෙලාවක ඒ වොෂර් එක දාලා මාරු කරගන්න. මේ විදිහට ඔයගොල්ලන්ට ඒ වොෂර් එක ආයේ ඒක ඇතුළට දාගන්න පුළුවන්. මින් පස්සේ ගෑස් එකක් ගන්නකොට ගෑස් ටැංකිය ලස්සන එකක්ද කැත එකක්ද කියලා බලනවා වගේම ගෙදර ගියාට පස්සේ බලන්න වොෂර් එක හොඳයිද නැද්ද කියලා. වොෂර් එක තමයි ගෑස් ටැංකියේ වැදගත්ම දේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත්. ඔයගොල්ලෝ නොදන්න දෙයක් ගැන දැනගන්න ලැබුණා කියලා.